සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඕගොල්ලෝ හැමෝටම කොහොමද සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ අපි විසින් කරන අයිස්ක්‍රීම් දන්සලේ, ඒ කියන්නේ තුන්වෙනි පාට කරන අයිස්ක්‍රීම් දන්සලේ කරපු විදිහ තමයි. ඉතින් ඕගොල්ලොන්වත් මේ දේ දැකලා පින් අනුමෝදන් වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ විදිහට තමයි ඒ දන්සලට ලෑස්ති වුණේ. ඉතින් අයිස්ක්‍රීම් දන්සල මේ තුන්වෙනි වරට අපි කරන්නේ. කියන්නේ සම්පූර්ණයෙන්ම හස්බන්ඩ් තමයි ඒ සඳහා දායකත්වයේ සියලුම දේවල් දරන්නේ. ඉතින් අපි මේ වගේ ඉතින් කලින් දවසේ අයිස් කෝන් එහෙම ඔක්කොම ලෑස්ති කරගෙන අයිස්ක්‍රීම් එහෙම ලෑස්ති කරගෙන ඉතින් කාගිල්ස් එකෙන් තමයි අපි අයිස්ක්‍රීම් දුන්නේ. ලීටර් 4 ඒවා 45ක් මේ පාර දුන්නා. ඉතින් ඔක්කොටම කලින් පටන් ගන්න කලින් අපි ෆොටෝස් ටිකක් ඉතින් ගත්තා. මොකද අපේ වටේ ඉන්න මේ කට්ටියත් එක්ක අපිට හිතුණා අපේ මේ දේවල් මතකයක් විතර කියන්නේ ජීවිතේ මතකයක් විදිහට රඳව ගන්න. ඉතින් ෆොටෝස් ටිකකුත් ඉස්සෙල්ලා ගත්තා. ඉතින් දැන් මේ අපි සූදානම් වෙන්නේ අපේ අයිස්ක්‍රීම් දන්සලට. ඉතින් අපේ පන්සලේ හාමුදුරුවෝ වහන්සේ වඩම්මලා අපි ධර්මානුකූල විදිහට ඉතින් මේ වැඩේ පටන් ගත්තා. ඉතින් පොඩි ධර්මදේශනයකුත් සමග අපිට ආශිර්වාද කරා අපේ හාමුදුරුවෝ. ඉතින් ඒ වැඩේට මේ සඳහා දායක වුණ සියලුම දෙනාට පින් පමුණවවා. ඒ වගේම අපේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් මතක් කරලා මේ පින් අනුමෝදන් කටයුත්ත කරවුවා. ඉතින් අපි හම්බ කරන දෙයින් දානයක් දෙන්නත් හැම මිනිස්සෙක්ටම සිත් පහළ වෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලාවකම බලන්නේ මමයි හස්බන්ඩ්ුයි අපිට පුළුවන් හැටියට දාන් දීම ඇත්තටම අපි දෙන්න ගොඩාක් දෙන්නම එක විදියට එකසේ කරන දෙයක්. පේනවනේ පටන් ගන්නත් කලින් ගොඩ වෙලාවකට කලින් ඉතින් කට්ටිය පොලිමේ ඇවිල්ලා හිටියා. මේත් එක්කම අපේ ගමේ අනිත් පන්සලේ හාමුදුරුවෝ සහ ගමේ සියලුම පිරිස එකතු වෙලා බත් දන්සලක් කරනවා. ඉතින් එහා පැත්තෙන් තමයි බත් දන්සල තියෙන්නේ. ඊට සමගාමීව අපේත් අයිස්ක්‍රීම් දන්සල කරගෙන යනවා. මොකද බත් කටක් කාලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා යන්න පුළුවන්. ඉතින් බත් දන්සලට යන ගමන් අයිස්ක්‍රීම් එකකුත් කාගෙන ගිහිල්ලා බතුත් කාලා ආයෙත් කන්න අවස්ථාව අපි දුන්නා. ඉතින් ඇති තරම් කන්න දුන්නා හැමෝටම. ඉතින් හරිම සතුටින් මේ දානමය පින්කමත් අපි කරවුවා. ඉතින් වෙනදා වගේම අපි වටා ඉන්න මං හැමදාම කියනවනේ අපිට කොච්චර දේවල් තිබ්බත් වැඩක් නැහැ. අපිට හොඳ ආශ්‍රය කරන්න සුදුසු හොඳ පුත්කලයෝ හිටියොත් තමයි අපේ ජීවිතේ ඉස්සරහට යන්න කිසිම ප්‍රශ්නයක් නොවි යන්නේ. ඉතින් හිටපු පිරිසකින් හැලිලා ගිහිල්ලා හැමදාම වගේ කියනවා වගේ සීමිත පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝමත් එක්ක අපි මේ පින් කටයුත්තත් කරගත්තා. ඉතින් හරිම සාර්ථක ලෙස හරිම සතුටුයි. ඇත්තටම මිනිස්සු පුදුමාකාර සතුටකින් අයිස්ක්‍රීම් එකක් එහෙම ඉතින් කන්න තියනවා කියන්නේ හරි සතුටුයිනේ නේද? ආසයිනේ කවුරු වුණත් අයිස්ක්‍රීම් එකක් කන්න. ඉතින් ඒ අතරේ ඔන්න අපේ අම්මලා එහෙමත් ඉතින් වැඩ ඉතින් එයාලත් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ඉතින් ඉන්නවා. ඉතින් මෙතන හැමෝම හරිම ලස්සනට පිළිවෙලට වැඩේ කරලා දුන්නා. ඒ හැමෝටම පින් සිද්ධ වෙනවා. හැමදාම මාත් එක්ක මේ වැඩ කටයුතු සඳහා කිසිම පැකිලීමකින් තොරව දායකය වෙනවට. ඒ වගේම තවා මේ අවස්ථාවේදී PHI මහතුරුත් ඒ කියන්නේ මේගොල්ලෝ ශනිකව පැමිණියේ කියලා නෙවෙයි. ඉතින් මේගොල්ලෝනේ මෙතනින් යද්දි මේ දන්සල ගාව නවත්තන්න හිතුණා කියලා කිව්වා. ඉතින් ඇවිල්ලා බලලා හරිම සතුටු වුණා. ඒගොල්ලෝ හරිම ප්‍රශංසා කරා. මේ වගේ දන්සලක් කරගෙන යන එක හරි පිරිසුදුවට පිළිවෙලට කරගෙන යනවා කියලා. ඉතින් ඒගොල්ලෝ ෆොටෝස් වගේ වීඩියෝස් වගේක් ඒගොල්ලෝ කරගත්තා. මොකද ඊළඟ පාර අනිවාර්යෙන් අපේ දන්සල ගැන ඒගොල්ලෝ
හැමෝටම දැනුම් දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න අපි ආයෙත් ලෑස්ති වුණා අපේ ගෲප් ෆොටෝ ටික අපේ ෆොටෝග්‍රැෆර් මල්ලිට කියලා, දිල්ෂාන් මල්ලිට කියලා ගන්න. ඉතින් මේ සඳහා දායක වුණ සියලුම දෙනාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. හැමදාම අපිත් එක්ක මේ කටයුතුත් එක්ක එකතු වෙනවාට මාට මේ වගේ කල්යාණ මිත්‍රයෝ ලබා දුන්නාට මේ කරගන්නා වූ කුසලානිසංසෙන් තව තවත් කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන්. ඉතින් මේ තමයි එදා රාත්‍රියේ අපේ ගෙදර වෙසක් වලට දිස්සුන විදිය. ඉතින් ගිහින් එන්නම්.